හෙලෝ හැමෝටම මේක අපි ස්ප්‍රින් බෝට් ගැන කතා කරන්න වීඩියෝක මේ චැනල් එකේ දාන පළවෙනි වීඩියෝ එක වගේම වීඩියෝ සීරීස් එකක් කරන ස්ප්‍රින් බෝට් ගැන ගොඩක් සිංහලෙන් ස්ප්‍රින් බෝට් වගේ දෙයක් ඉගෙන ගන්න රිසෝසස් මං හිතන්නේ තියෙනවා කියලා. ඉතින් අපි මේක A to Z බේසික් ඉඳන් ඇඩ්වාන්ස් වෙනකල් මේ ස්ප්‍රින් බූට් කියන්නේ මොකක්ද, ස්ප්‍රින් බූට් වලින් කොහොමද වැඩ කරන්නේ, සියලුම දේවල් කතා කරනවා. මම මේක ප්ලේලිස්ට් එකක් විදියට කරන්නම්. ඔයාලට කැමති වීඩියෝ එකක් බලන්න පුළුවන්. හරි අපි පටන් ගමු මොකක්ද ස්ප්‍රින් බූට් කියන්නේ කියලා. හරි. මම මෙතන ඉන්නේ ස්ප්‍රින් බූට් කියලා මේ විදිහට Google එකේ සර්ච් කරොත් ඔයාලට බලවන්න පුළුවන්. ස්ප්‍රින් බූට් is an open source Java framework. Hurry, that simplifies creation of a standard production grade application with minimal configuration. හරි ස්ප්‍රින් බෝට් කියන්නේ එතකොට මේක කියලා තියෙන විදිහට මිනිමල් ඒ කියන්නේ මිනිමම් කන්ෆිගරේෂන් මිනිමල් ඒ කියන්නේ කන්ෆිගරේෂන් අඩුයි. ඕපන් සෝස් Java framework ඕපන් සෝස් Java framework ඕපන් සෝස් කියන්නේ ඔයාලා දන්නවනේ කොහොමද කියලා. අන්න ඒ කියන්නේ කන්ෆිගරේෂන් අඩුවෙන් ගොඩක් අඩුවෙන් පාවිච්චි කරලා ප්‍රොඩක්ෂන් ග්‍රේඩ් ඇප්ලිකේෂන් එකක් හදාගන්න පුළුවන් Java framework එකක් තමයි ස්ප්‍රින් බූට් කියන්නේ. හරිකෝ ෆීචර්ස් ගැන බැලුවොත් මේකේ තියෙන auto configuration, starter dependencies, embedded server, production ready features and විශේෂයෙන්ම no XML configuration. ඔයාලා J2EE එහෙම නැත්නම් Java EE කරලා තියෙනවා නම් යුනිවර්සිටි එකක හරි කොහොම හරි ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලා දන්නා මොකද්ද මේ J2EE වල තිබ්බ configuration කොහොමද ඒ කියන්නේ ගොඩාක් ලොකු configuration කරන්න තිබ්බ අපිට මොකක් හරි third ඒ කියන්නේ වෙබ් එකේ දැන් කන්ටේනර් ඒ කියන්නේ දැන් මේක වෙබ්සයිට් එක අපිට රන් කරගන්න බෑක් එන්ඩ් එක රන් කරගන්න පුළුවන් කන්ෆිගරේෂන් ගොඩක් කරන්න තිබ්බේ. කියන්නේ මේක ඩිපෙන්ඩන්ට් මේ කන්ටේනර් එකකට දාගන්න ඒ වගේම සර්වර් එකක් හදාගන්න ඕනේ අපි අලුතෙන්ම. ඊට පස්සේ ඒක ස්ටාර්ට් කරන්න පාව ගොඩක් තියෙනවා. ඒ වගේම XML කන්ෆිගරේෂන් වෙනටම තියෙනවා. ඉතින් ඒ හැමදේම මිනිමයිස් කරලා හදපු එක තමයි ස්ප්‍රින්ට් කියන්නේ. ස්ප්‍රින්ට් බූට් නෙමෙයි ස්ප්‍රින්ට්. එතකොට ස්ප්‍රින්ට් වල නෙක්ස්ට් ලෙවල් එක කියන්නේ ඔග්මන්ටඩ් වෙච්ච එකක් තමයි ස්ප්‍රින්ට් බූට් කියන්නේ. ස්ප්‍රින්ට් J2EE ගත්තාම ස්ප්‍රින්ට් ගත්තාමයි ඒ දෙක ගොඩක් ලෙවල් දෙකක තියෙන්නේ. කියන්නේ ෆ්‍රේම්වර්ක් දෙකක් වෙනින්ම J2EE වල තියෙන කෝ කන්සෙප්ට්ම තමයි ස්ප්‍රින්ට් එක යූස් කරන්නේ. හැබැයි තනිකරම වෙනස් දෙකක්. එතකොට ස්ප්‍රින්ට් බූට් කියන්නේ ස්ප්‍රින්ට්ම තමා. ඒකේ කන්ෆිගරේෂන් තවත් අඩු කරලා තමයි ස්ප්‍රින්ට් බූට් කරලා තින්නේ. මේකේ මෙන් තියෙන විදිහට බලන්න මේ කෝ ෆීචර් ගත්තා auto configuration automatically configure the sprint framework and third party libraries based on the dependency present in your project. කියන්නේ automatically configure කරන අපි දාන third party libraries පවා. ඊට පස්සේ මේ starter dependencies තියෙන කියන්නේ අපි වෙබ් එක මිනිම කම්පියුටර් කරගන්න ඕනේ වෙබ් එකක් ඒකට එනවා by default. ඊට පස්සේ GPA එක එනවා ඒ වගේ තියෙනවා. ඊට පස්සේ embedded servers ඔයාලට මතක ඔයාලා දන්නවා ඇති මේ J2EE කරලා තියෙනවා නම් සර්වර් එකක් Glassfish Payara ඔය වගේ Tomcat JBoss ඔය වගේ සර්වර්ස් වලින් අපි මේ හදාගන්න ඕනේ මේ අපේ J2EE එක ඒ කියන්නේ අපි හදන ප්‍රොජෙක්ට් එක ඉන්ටර්නෙට් එක රන් කරගන්න. දැන් මේක ස්ප්‍රින්ග් බූට් ගත්තට පස්සේ embedded server එකක් එනවා. ඒ කියන්නේ inbuilt server එකක් එනවා Tomcat කියලා. එතකොට ඔයාලට just run කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට මේ ඊට පස්සේ XML configuration නැගිලා තියෙනවා. ඔයාලට මෙතන මෙන්න මේක ස්ප්‍රින්ට් ලගේ ස්ප්‍රින්ට් බූට් කියන එකට ඔෆිෂියල් සයිට් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් sprint make it easy to create standalone production grade sprint based application that you can just run. මං කිව්වේ just run ඒ කියන්නේ normal run button එක ඔබලා run කරන්න විතරයි තියෙන්නේ. අනිත් හැමදේම sprint framework එක විසින් මේ configure කරලා එයාලා ඒක කරගන්න. අපිට වද වෙන දෙයක් නැහැ. ඇත්තටම කිව්වොත් අපිට වද වෙන්න තියෙන්නේ මේකේ business logic එක ගැන විතරයි. ස්ප්‍රින්ග් බූට් යූස් කරන්න අනිවාර්යෙන්ම Java knowledge එක තියෙන්න ඕනේ. මම මෙතන Java basic එකේ ඉඳන් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක මේ Java tutorial එකක් ගේන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ස්ප්‍රින්ග් බූට් ගැන. හරි Java basics දන්නවා කියලා මම හිතනවා ඔයාලා. හරි අපි ස්ප්‍රින්ග් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න යමු. හරි. ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. start.sprint.io එහෙම නැත්නම් ස්ප්‍රින්ග්
ඉනිශියලයිසර් කියලා මේ විදිහට සර්ච් කරන්න. මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ස්ප්‍රින්ග් ඉනිශියලයිසර් එකට හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා. හරි මෙතනින් අපි ස්ප්‍රින්ග් බූට් ප්‍රොජෙක්ට් එක පළවෙනියට කරන්න හරි මෙතන ඔයාලට කියන්න දෙයක් තියෙනවා මුලින්ම මෙන්න මේ ID එක Intel J ID එක අවශ්‍යයි. මොකද මේකෙන් තමයි අපි හැමදේම කරන්නේ Intel J ID එකෙන්. හරි එතකොට ලැන්ග්වේජ් එක විදිහට Java අපි යූස් කරනවා. මෙතන Intel J ID එක මෙන්න මේ ID එක ඔයාලට Google එකෙන් ගන්න පුළුවන්. Intel චේ ඔය විදිහට ටයිප් කරලා මෙන්න මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතනින් මේක කමියුනිටි එඩිෂන් එක තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒ කියන්නේ මේ ෆ්‍රේම් මේ ID එකකින් ස්ප්‍රින්ග් අපිට ඕන නම් මේ විදිහට ගිහිල්ලා new project මේ විදිහට දීලා new project දෙන්නත් පුළුවන්. මෙතනින් ඔයාලට ස්ප්‍රින්ග් බෝට් තෝරාගෙන කරන්න පුළුවන්. හැබැයි මේක paid version එකක තියෙන. ඒ කියන්නේ අපි සල්ලි ගෙවලා මේකේ enterprise version එක ගත්තොත් තමයි මේ option ටික මේ වෙන්නේ. ඔයාලට normal Java application එක හදාගන්න පුළුවන්. ඒ නිසා මේක ගෙවලා ගන්න ඕනේ. හරි මං මේක රෙකමෙන්ඩ් කරන්නේ මේක ගෙවලා ගන්න. ඔයාලට ඕන නම් ගෙවලා ගන්න. කියන්නේ ගොඩක් ලොකු ෆීචර්ස් තියෙනවා මේකේ. මේ පේ කරලා ගන්න. ඔයාලට ස්ටාර්ට් කරන්න මේක පේ කරන්න ඕනේ නැහැ. ජස්ට් මේ ඉන්ටර්ජේජ් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ස්ප්‍රින්ග් ඉනිෂියලයිසර් කියන වෙබ්සයිට් එකට යන්න. මේ වෙබ්සයිට් එක ඔයාට මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ වීඩියෝ සිරීස් එක මේ වන වලින්. ඒ කියන්නේ මේකත් ඇවිල්ලා build tool එක. project එක build වෙන්නේ use කරන tool එක තමයි මේ වන. ඔයාලට Gradle use කරන්න පුළුවන්. ඊට පස්සේ Gradle Kotlin එක use කරන්න පුළුවන්. නැත්නම් Groovy එක. මේක ලොකු වෙනසක් නෑ. මේකේ තියෙන්නේ මේ Gradle use කරොත් ඔයාලට මේ දැන් හිතන්න අපි මොකක් හරි ඩිපෙන්ඩන්සි එකක් ගන්නවා කියලා. මම අරන් පෙන්නන්නම්. අපි යූස් කරන්නේ මේ MVN කියලා ගමු. රිපොසිටරි. මෙන්න මේ වෙබ්සයිට් එකේ MVN රිපොසිටරි මේ රිපොසිටරි. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් තමයි අපි ගොඩක්ම මේ හැම ඩිපෙන්ඩන්සි එකක්ම ගන්න. දැන් මම හිතන්නකෝ මෙතන JPA කියලා කිව්වා කියලා. හරි ඔය වගේ එකක් Spring Boot start JPA. හරි ඔයාලට මේකෙන් මොකක් හරි version එකක් තෝරගෙන මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ වයි Gradle SPT මිල් ඊට පස්සේ grape ඔය වගේ ගොඩක් ලොකු ගොඩ හැම දෙයකටම ඒ කියන්නේ හැම build tool එකකටම දාලා මේක තියෙනවා. හරි මෙච්චරයි වෙනස් වෙන්නේ. අපි ඉතින් මේවා යූස් කරන්නේ මේක just copy කරා අපිට අවශ්‍ය dependency එක දාගත්තා. Gradle නම් Gradle මේක copy කරා දාගත්තා. හරි ස්ප්‍රින්ග් ඉනිෂියලයිසර් කියන එකට යමු. ස්ප්‍රින්ග් ඉනිෂියලයිසර් කියන එකෙන් ඊට පස්සේ ස්ප්‍රින්ග් බූට් මෙතනින් තෝරගන්න ඕනි ස්ප්‍රින්ග් බූට් version එක. version එක මම recommend කරන least latest version එකට යන්න කියලා. කියන්නේ latest version එකට යන්න එපා. මොකද ඒක අපිට අනාගතයේදී කියන අපි third party dependencies install කරලා මේකේ project එක run කරගන්න ගිහපුවාම අපිට සමහර වෙලාවට configuration issues වෙනවා. ඒ කියන්නේ incompatible issues errors නිසා අපිට run කරන්න බැරි වෙනවා. අන්න ඒක ගොඩක්ම වළක්වා ගන්න තියෙන අඩුම version එක use කරන්න. දැන්ට තියෙන 3.5 Spring Boot 3 කියන්නේ latest version එක. මේ ළඟදී ආපේ. මෙතන හැබැයි මෙතනින් තෝරගන්න තියෙන අපිට අඩුම version එක මේක. හරි language එක විදියට ඔයාලට Kotlin use කරන්න පුළුවන්, Groovy use කරන්න පුළුවන්. මම මෙතන Java use කරන්නේ. හරි මෙන්න මෙතන තමයි project metadata ටික. මෙන්න මේ group එක කියන්නේ artifact එක කියන්නේ මොකද්ද? හරි මේ group එක කියන්නේ හිතන්නකෝ ඔයාලා Android phone use කරනවානේ. Android phone එකට Android කියන folder එකේ තියෙනවනේ data කියලා. ඒක ඇතුළට ගිහුවහම ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩාක් folders තියෙනවා. com.meta.facebook com.meta.whatsapp ඔය වගේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙන්න package name එක. මුලින්ම com කියන එක දානවා ඒක standard එක. ඊට පස්සේ මෙතන දාන්න අපේ company name එක. දැන් මෙතන අපිට කම්පැනි එකක් තියෙනවා නම් කම්පැනි නේම් එක දැම්ම හැකි. නැත්නම් මොකක් හරි ටෙස්ට් හරි එක්සැම්පල් හරි මොකක් හරි. දැන් මම මෙතන දානවා SIPCPL. SIPCPL මගේ ස්ටාර්ට්අප් කම්පැනි එක. හරි. ඒක දානවා ඊට පස්සේ ආටිෆැක්ට් එක විදිහට දෙන්නේ මේකේ ප්‍රොජෙක්ට් එකේ නේම් එක. මේක දානවා මොකද දාන්නේ දාමු
ප්‍රොජෙක්ට් එක විදිහට මම දෙනවා නේම් එක project 1 කියලා දැනට. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට demo project with description එක දැම්ම හැකි. මම දැන් description එකක් දාන්නම්. tutorial 1 කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් package name එක මෙතන com.subscribe.project1. හරි. මෙතන project 1 කියන එක මෙහෙම හරියන්නේ. මම ඉතින් ඔය විදිහට දා ගන්නවා. සිම්පල් දෙමු project 1. හරි. ඊට පස්සේ මෙතන පැකේජින් එක ජා හරි වා හරි මෙතන ජා කියන්නේ Java archive කියන එක. වා කියන්නේ web archive. හරි ඔයාලා Java standalone කියන්නේ ඩෙස්ක්ටොප් version ඩෙස්ක්ටොප් වල රන් වෙන Java project දාලා තියෙනවනේ ඔයාලා දන්නා ජා එකක් තමයි මුලින්ම build කරගන්නේ. ඒ build කරගන්න ජා එක තමයි exe එකක් විදිහට convert කරගන්නේ. හැබැයි මෙතන අපි web content එකක් ඇතුළට දාන්නේ මේක internet එක රන් වෙන ගන්න. ඒතකොට server එකකට යන්න ඕනේ. එතකොට අපිට use කරන්න හොඳම එක තමයි වා කියන එක. ජා කියන එක use කරන්න පුළුවන්. වා තමයි අපි use කරන්න හොඳ. මොකද ඒක නම තියෙන web archive. හරි configuration එක YAML යන්න එපා properties යන්න. ඒ කියන්නේ අර මෙතන configuration file එකක්. හරි මම ඒක පෙන්වන්න. ඊට Java version එකත් අඩුම version එක තෝරගන්න. එහෙම කියලා ඔයාලා Java install කරලා තියෙනවනේ. install කරලා තියෙන machine එක install කරලා තියෙන version එක තෝරගන්න. මම මෙතන 17 දෙනවා. මෙන්න මෙතන මම dependency set කරන්න. මේ dependencies අපිට pass set කරන්නත් පුළුවන් මුලින් add කරන්නත් පුළුවන්. මම මෙතන start කරන dependency එකක් විදිහට මම dependency button එක ඔබ්බාම ඔයාලට බලා ගන්න පුළුවන් developer tools වලට එනවා මෙන්න මේ lombok කියන එක. ඒක දාගන්න මම මොනවද කියලා කියන්නම්. ඊට පස්සේ spring boot div tool එක දාගන්නවා. හරි මෙතන මම web spring web කියන එක දාගන්නවා. ඊට පස්සේ MySQL driver එක දාගන්නවා. තව මොනවද ඕනේ? බලමු මොනවද ඕනේ කියලා. හරි දැන්ට අපිට මේ ටික ඇති. මෙතන lombok කියන්නේ Java Android library which help to reduce boilerplate code. මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඊළඟ වීඩියෝ එකකදී ඊට පස්සේ spring boot div tools එකේ මේකින් කරන්න අපි අර server එක හැම වෙලාවෙම change එකක් කරාට පස්සේ ආපහු restart කරන එක automatic කරලා දෙනවා මේක. ඒකට මේ spring web එක තමයි අදාළ වෙන්නේ RESTful application user MVC. model view control කියන මෙන්න මේ architecture එක RESTful application හදන්නේ. එහෙම තව මේකේ මෙන්න මේක දාගත්තාම තමයි මේ inbuilt Tomcat කියන server container එක මේකට include වෙන්නේ. ඊට පස්සේ මේ අපි CRUD එකක් ගහන්න යනවා නම් MySQL කියන එක දාලා මේක දැන්ට MySQL දැම්මත් එක නැත්නම් මම මෙතනින් දාගන්නවා ලේසි නිසා. හරි. මම generate කියන බටන් එක දෙනවා. හරි මේ විදිහට අර බලන්න spring boot tutorial මම මේක කලින් හදපු එක. මේක මම just delete කරගන්න trash මේ විදිහට අපි මේක start හරි ඔය විදිහට දෙන්න මම මේක save කරගන්න. අපිට බලා ගන්න පුළුවන් zip file එක download වෙනවා. zip file එක මම මෙතනට paste කරගන්න extract කරගන්නවා. හරි. මෙන්න මේක open කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් help empty file එකක් තියෙනවා. ඊට පස්සේ මේ executable file එකක් තියෙනවා. මෙන්න මෙතන pom xml file එක තියෙනවා. මේ තමයි අපේ අදාළ folder ටික. දැන් මම කරන්නේ මේ යනවා IntelliJ IDE එකට. හරි මෙතනට ගිහිල්ලා open project හරි open දෙනවා. open දීලා මම තෝරගන්න developer මම ඉතින් spring boot tutorial මෙන්න මෙතන project 1 කියන folder එක අපි දැන් download කරගත්ත folder. ඒක open කරගන්නවා. හරි. start කරනවා project එක. this window new window තියලා මම this window කියන එක දෙනවා. හරි. ටික වෙලා ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන dependencies මේ විදිහට first time කරද්දී මෙන්න මේ dependencies add වෙනවා. හරි මේක තමයි project එක. මේ පළවෙනි වීඩියෝ එකට මම දැන් කියලා දුන්නේ spring boot කොහොමද project එකක් හදාගන්නේ කියලා. අපි චුට්ටක් මේක ගැන ඉස්සරහට බලමු අපි මේ CRUD operation එක කොහොමද කරන්නේ කියලා. මේ වීඩියෝ එකේ මම චුට්ටක් මේ directories ටික ගැන කියලා දෙන්නම්. හරි. මම තියෙනවා source folder එකේ src ඒක ඇතුළේ තියෙනවා main සහ test කියලා. මේ test කියන එක අපි පාවිච්චි කරන්නේ test වලට. ඒක හිතන්න එපා ඒක
නෙසසරි නැහැ. හරි ඊට පස්සේ මෙන්න මේ මේන් කියලා තියෙනවා. මේන් කියන ෆෝල්ඩර් එක ඇතුළේ රිසෝසස් සහ Java කියලා ෆෝල්ඩර් දෙකක් තියෙනවා. අපි මේකට කියනවා packages කියලා. හරි. Java කියන පැකේජ් එක ඕපන් කරපුවම අපිට අපි හදාගත්ත අර මේන් පැකේජ් එක com.cpp.project1 කියලා මතකනේ අපි අර මෙතන artifact name එක දුන්නා. මෙන්න මේක project name package name එක. අන්න ඒ package name එකෙන් තමයි project එක දැන් හැදලා තියෙන්නේ. හරි. එතන බලා ගන්න පුළුවන් project one application කියලා අර අපේ file name එකයි file එකකුයි save initialize කියලා Java file එක. මේවා Java file. Java file අපි මේක සවලට ඉනිශලයිස එක බැලුවොත් කලින් වර්ෂන් වල මේ ෆයිල් එක එන්නේ නැහැ මට මතක විදිහට මේකේ තියෙන්නේත් මේ පොඩි මේ ප්‍රොජෙක්ට් application.class කියන එක කන්ෆිගර් කරගන්න කියලා තමයි කියන්නේ මෙන්න මේ application build එක කියන එක මේක අදාළ නැහැ මේක delete කරන්න එපා මේක අවශ්‍යයි ඊට පස්සේ මෙන්න මේක බැලුවොත් ඔයාලා දන්න Java වල main class එකක් තියෙනවා ඒ කියන්නේ මුලින්ම JVM එක එක්සිකියුට් කරන්න මෙන්න මේ main class එකේ කෝඩ් 1000ක් ලක්ෂයක් class තිබ්බත් වැඩක් නැහැ මේන් එක තමයි ඉස්සෙල්ලාම එක්සිකියුට් කරන්නේ. හරි මේ මේන් එක ඇතුලේ තමයි කියලා තියෙන්නේ මෙන්න මේ අර අපේ ෆයිල් නේම් එක රන් කරන්න කියලා. spring application.run method එක බලා ගන්න පුළුවන් ඕන මේ රන් කියන එක ඇතුලට ගිහිල්ලා මෙන්න method එක. හරි. ඊට පස්සේ තියෙනවා resource කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. මෙන්න මේ resource එක ඇතුලේ තමයි තියෙන අර application.properties අර අපි ගත්ත මෙතනින් මෙන්න මේ configuration properties file එක. මෙන්න මේක තමයි අපි මේ application එක configure කරන්න properties දාන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් pom.xml මේ ප්‍රධාන ෆයිල් ටික මම මේ කියන්නේ. මෙන්න මේක තමයි අපේ සම්පූර්ණ XML ඒ කියන්නේ project එකේ configuration file එක. මේක තියෙන්නේ XML වලින්. හරි මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට version එක තියෙන version එක 0.0.1 ස්නැප්ෂොට් කියන version එක default ආවිල්ලා තින්නේ අපිට මේක ඕන නම් 1 කියලා මෙහෙම වෙනස් කරලා change කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ group ID එක කියන package එක තියෙනවා artifact ID එක ඊට පස්සේ name එක මම J2EE වලින් කරනවා මේ හැමදේම අපිට manual configure කරගන්න වෙනවා ඊට පස්සේ Java version එක මෙන්න මේ dependencies ටික අපි ගත්තේ dependencies කියන main එක මේ tag එක ඇතුලේ තමයි තියෙන්නේ අපේ dependency තියෙන spring web හරි startup web එක අපි දාගත්තේ ඒක තියෙනවා dev tool එක තියෙනවා MySQL connector driver එක තියෙනවා ඊට පස්සේ lombok තියෙනවා ඔය විදිහට මේ tomcat server එක ඔන්න ඔය විදිහට අපේ dependencies ටික තියෙනවා හරි මේ ටික තමයි අපේ main file ටික මම ඊළඟ වීඩියෝ එකේදී අපි get request එක කරන අපේ RESTful API එකක් හදමු get request එක කරන හැටි කතා කරන්න see you